අයිබෝන් යන්න ඔයාල මේ අදත් එකතු වෙලා ඉන්නේ SH Chatbox අපේ YouTube නාලිකාවත් එක්ක. ඉතින් අදත් WhatsApp වල අලුත්ම ට්‍රික් එකක් ගැන කතා කරන්න තමයි ආවේ. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ කොහොමද ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ගේ ෆෝන් එක තව කෙනෙක්ට හදිස්සියේ දෙන්න වෙනවා. ඉතින් මොකක් හරි වෙලාවකදී කෝල් එකක් ගන්න හරි එහෙම දෙන්න වෙනවා. ඒ වෙලාවේදී එයාට පුළුවන් ඔයාගේ WhatsApp එකට ගිහිල්ලා ඔයාගේ chat එහෙම බලන්න. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි ඔයගොල්ලෝ තව කෙනෙක්ට ෆෝන් එකක් දෙන්න කලින් හරි මේ ෆෝන් එකක් වෙනම කාට හරි හදන්න හරි ෆෝන් එකේ මොනවා හරි සර්විස් එකකට හරි දෙන්න කලින් ඕගලන්ට මේ අනිවාර්යයෙන් මේ ඔප්ෂන් එක ඔන් කරගෙන ඉන්න පුළුවන්. මේකෙදි වෙන්නේ ඕගොල්ලෝ WhatsApp එක ලොක් කරන එක. මේකට ඕගොල්ලන්ට වෙනම ඇප් ඕනේ නැහැ. WhatsApp එකකින් මේ වැඩේ කරගන්න පුළුවන්. මුලින්ම ඕගොල්ලෝ WhatsApp එකට යන්න. ගිහිල්ලා මෙහි උඩ තියෙනවා තිත් තුනක්. ඒකට ගිහිල්ලා ඒකේ පහළම තියෙනවා setting කියන ඔප්ෂන් එකට යන්න. මේකට ගියාට පස්සේ තියෙනවා මෙන්න මෙතන privacy කියලා ඔප්ෂන් එකක්. ඒකට යන්න. ඒකට ගිහිල්ලා පල්ලෙහාට යන්න. පහළ තියෙනවා app block කියන app lock කියන මෙන්න මෙතන ඔප්ෂන් එක තියෙනවා. ඒක select කරන්න. ඒකේ ටික් එක වැටිලා නැහැ. ඔයගොල්ලෝ ටික් එක ඒකේ දාගන්න. ටික් එක දාද්දි බයෝමෙට්‍රික් ඔයගොල්ලෝගේ ෆින්ගර්ප්‍රින්ට් එක තියෙනවා නම් ෆින්ගර්ප්‍රින්ට් එක ඇලෝ කරන්න ඕනේ. එතකොට ඔන්න ලොක් එක වැටිලා තියෙන්නේ. ඉමීඩියට්ලි කියන මෙතන ඔප්ෂන් තුනක් තියෙනවා. මේක ඔයගොල්ලෝ කැමති එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඉමීඩියට්ලි කියන්නේ මම මෙතනින් ඇප් එකෙන් එළියට ගියාට පස්සේ ඔටෝම ලොක් වෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. මම බෑක් යන්නම්. ඊළඟ ඇප් එකට ගිහින් ඕපන් කරන්නම් බලන්න. හරි. ඇප් එකේ ඕගොල්ලන්ගේ ෆින්ගර්ප්‍රින්ට් එකයි ඉල්ලනවා. ඒ වෙලාවේ එතකොට ඔයගොල්ලන්ට මේක දෙන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ මේකෙන් ඇප් එකෙන් එළියට ගිහිල්ලා විනාඩියක් ඇතුළත ලොක් වෙන්න ඕන නම් මෙන්න දෙවෙනි ඔප්ෂන් එකත් විනාඩි 30ක් වගේ නම් පල්ලෙහා ඔප්ෂන් එකක් දෙන්න පුළුවන්. ඉතින් කාට හරි මේ වෙලාවේ ෆෝන් එක දෙනවා නම් ඔයගොල්ලෝ ඉමීඩියට් ඔප්ෂන් එක දාලා ඇප් එකෙන් බැක් ගිහිල්ලා දුන්නා නම් හරි. එතකොට තව කෙනෙක්ට ඔයගොල්ලන්ගේ ඇප් එක WhatsApp එකට ලොග් වෙන්න විදිහක් නැහැ. අවශ්‍ය වුණත් ඒගොල්ලෝ ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට් එක ඕන වෙනවා. ඉතින් වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා හිතනවා මම කෙටි වීඩියෝස් විදියට මේවා යන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ අයිඩියාස් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයගොල්ලෝ අපේ නාලිකාවට අලුත් නම් වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ෂෙයා කරලා channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක්.